2025 කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ එංගලන්ත කාන්තා කණ්ඩායම අතර තරඟය අද ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා. මෙම තරඟය ආරම්භ කිරීමට ප්‍රථම සුළු වර්ෂාවක් පැවතුනද තරඟයේ පන්දුවාර 100ම ක්‍රියාත්මක කිරීමට තරඟ තීරකවරයා තීරණය කළා. ඒ අනුව කාසිය වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චමරි අතපත් වූ මුලින්ම පන්දු යැවීමට තීරණය කළා. ඒ අනුව පන්දුවාර 50 නිමා වන විට එංගලන්ත කණ්ඩායම කඩලු 9ක් දැවී ලකුණු 253ක් රැස් කිරීමට සමත් වුණා. මෙහිදී එංගලන්ත කාන්තා කණ්ඩායම වෙනුවෙන් අගනායනි මධ්‍යස්ථ කළ නැට් බ්‍රන්ට් පන්දු 117කදී ලකුණු 117ක් රැස් කළේ 4 පහර 9ක් සහ 6 පහර 2ක් ඇතුළුවයි. මෙහිදී අපූරු සිදුවීමක් සිද්ධ වුණා. ඒ ඇය තම ශතකය වාර්තා කළ පසු ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකාගාරය දෙස බලා ඇගේ අලුත ඉපදුණු කුඩා බිලින්දා දෙස බලා හිස නමා ආචාර කිරීමයි. ඒ වගේම තමයි ඇයගේ මේ 10 වෙනි එක්දින ශතකය සහ 5 වෙනි ලෝක කුසලාන ශතකය වීමත් විශේෂයක්. ඉතින් ඇය කාන්තා එක්දින ලෝක කුසලාන ඉතිහාසය අලුත් කළේ එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ ශතක 5ක් රැස් කළ ලෝ පළමු ක්‍රීඩකයාව බවට පත් වෙමිනුයි. ඒ අනුව පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වෙනුවෙන් ඉනෝකා රණවීර කඩලු 3ක්ද උදේශිකා ප්‍රබෝධනී සහ සුගන්ධිකා කුමාරි අතරේ කඩලු 2 බැගින් බෙදී ගියා. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු යැවීමේදී සහ පන්දු රැකීමේදී විශේෂ සිදුවීමක් සිදු වුණා ඔබ දකින්න ඇති. ඒ තමයි ක්‍රීඩාගාරයේ හිටපු පුහුණුකරුවන් නායක චමරි අතපත්තුට සහ අනෙකුත් ක්‍රීඩකවන්ට ලබා දුන් සංඥායි. ඉතින් ඔබට මතක ඇති ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු මිකි ආතරද මෙම සංඥා ලබා දීම සිදු කළ බවට. මේ වගේ ක්‍රිකට් ගැන හැමදේම බලාගන්න ක්‍රිකට් වන් අපිව සබස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න.